සුපර් පෙට්‍රල් කියලා එකක් මොකටද නිෂ්පාදනය කළා නිෂ්පාදකයාගේ අත්පොතේ මේ සුපර් පෙට්‍රල් කියන එක භාවිතා කරන්න කියලා එවන්නේ. මේක තමයි ප්‍රධානම කාරණාව. සුපර් පෙට්‍රල් කියන එක යොදාගන්නේ high compression ratio එකක් තියෙන එන්ජින් වලට. උදාහරණයක් විදිහට කිව්වොත් BMW, Audi, Ferrari වගේ high compression ratio එකක් තියෙන එන්ජින් වලට. තව Toyota වගේ වාහනවලත් තියෙනවා. CHR ඒ වගේ වාහනවල මේ high compression ratio එකක් විදිහට ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. මේකට 95 පෙට්‍රල් යොදා ගන්න කියලා නිෂ්පාදකයාගේ අත්පොතේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මෙහෙම ගන්නකො. Vitz, Allion, Premio, Yaris, Axio මේ කියන වාහන වලට නිෂ්පාදකයාගේ අත්පොතේ නිර්දේශිත පෙට්‍රල් ඔක්ටේන් නගය 87 වගේ. අපේ රටේ පාවිච්චි කරන්නේ 92. එතකොට ඔබ හිතා ගන්න මේ වගේ වාහන වලට 95 ගහලා තේරුමක් තියෙනවද නැද්ද කියන එක. හරි. අපි දැන් යමු කතාවට. ඉගෙන ගන්න තියෙන කතාවට. මේක තමයි අපි ඉගෙන ගන්න තියෙන කතාව. මොකටද මේ 95 පෙට්‍රල් කියලා එකක් නිෂ්පාදනය කරලා තියෙන්නේ? පෙට්‍රල් කියන්නේ බොරතෙල් නිස්සාරණයේ එක් කොටසක්. එතකොට මේකම එක් කොටසක් තමයි ඩීසල් භූමි තෙල් කියලා කියන්නේ. මේකම එක් කොටසක් තමයි. ඩීසල් පත්තු වෙන්නේ ඉහළට තෙරපෙනවත් සමගම ඩීසල් මිශ්‍රණය මේ කම්බක්ෂන් චේම්බර් එක ඇතුළට විද්දාම ඇටමයිස් කරලා විද්දාම ඒක පීඩනයේදී පත්තු වෙනවා. පීඩනයේදී ඇතිවන තාපයත් එක්ක පත්තු වෙනවා. මේ පෙට්‍රලුත් මේ බොරතෙල් නිස්සාරණයේම කොටසක් හින්දා පෙට්‍රලුත් high compression ratio තියෙන එන්ජින් වල පිස්ටන් එක ඉහළට තෙරපෙනවත් සමගම යම්කිසි කොටසක් පෙට්‍රල් වලත් පත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිස්ටන් එක ඉහළට තෙරපන්න උත්සාහ කරනවා. මේ පත්තු වෙන පෙට්‍රල් කොටස නිසා පිස්ටනේ මතට නැවත බලයක් එනවා පිටිපස්සට. එතකොට මේ එන්ජිම අන්න ඒකට තමයි නොක් කරනවා කියලා කියන්නේ. පිස්ටනේ ඉහළට තෙරපන්න හදනවා. මේක ඉහළට තෙරපන්න යනකොට පත්තු වෙන පෙට්‍රල් ටිකෙන් පිස්ටනේ මතට නැවත බලයක් ඇවිල්ලා පිස්ටනේ මතට අනිත් පැත්තට බලයක් යදෙනවා. එතකොට මේ එන්ජිම නොක් කරන්න ගන්නවා. ඔන්න ඔය නොක් එක වළක්වන්න තමයි 95 පෙට්‍රල් 95 ඔක්ටේන් සුපර් පෙට්‍රල් කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. නැතුව වෙන හේතුවක් හින්දා නෙමෙයි මේ සුපර් පෙට්‍රල් කියන එකක් නිෂ්පාදනය